dry yeast, කිරිපිටි, සීනි, ලාරස්නේ උණු වතුර දාලා මිශ්‍ර කරලා විනාඩි 15ක් වහලා තියන්න. පාන් පිටියකට ඊස් මිශ්‍රණය දාලා බිත්තරයක්, ලුණු ටිකක්, තඹගත්ත වට්ටක්ක මිශ්‍රණය, බටර් දාලා හොඳ soft dough එකක් එනකන් ඒක අනාගෙන ඩබල් සයිස් වෙනකන් වහලා තියන්න. ඊට පස්සේ ලෑල්ලකට පාන් පිටි ටිකක් එහාගෙන මේ dough එක හොඳට තුනී කරගෙන කොනේක ඉඳන් රෝල් කරගන්න. ඒක පාන් තැටියට දාගෙන ඒක ඩබල් සයිස් වෙනකන් කිචන් ටවල් එකකින් වහලා තියන්න. ඊට පස්සේ කැමති විදිහට සරස ගන්න. මම අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික පැහැදිලිව කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ අංශක 170ට රත් වෙච්ච oven එකක විනාඩි 40ක් බේක් කරගන්න. ඒකත් විනාඩි 15ක් ඊට පස්සේ වහලා තියන්න කිචන් ටවල් එකකින්. එතකොට මේ වගේ soft එකට එනවා. වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න. බලුවට ගොඩාක් ස්තුතියි.